වස්රත අලංකරණ කොටස් මේ දවස්වල වැඩියෙන්ම කතා බහට ලක් වෙන මාතෘකාව. ආයිබෝන් හැමෝටම නිකම්ම නිකන් තියෙන බස් එකකට වැඩිය ලස්සනට හදපු බස් එකක් පදින රියදුරු මහත්මයෙක්ගේ වගකීම වැඩි. මොකද එයා ඒ බස් ව්‍යාපාරිකයෝ එයාට ලස්සනට හදලා දුන්න බස් එක පරිස්සමට ගෙනියන එකත් එයාට ලැබෙන ලොකු රාජකාරියක්. සහ ලස්සන බස් රථ හිමි මහත්වරුත් ඒ බස් රථවල මේ ලස්සන රැකගන්න සෑහෙන්න මහන්සි වෙනවා. මොකද නිකම්ම නිකන් බස් එකක් පාරේ දුවලා ඒ බස් එකකට අනතුරක් වෙලා මොන හරි කරදරයක් වෙන එක ගැන දැනනවට වැඩිය ඒ බස් එකට ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරලා හැදුවට පස්සේ ඒ බස් එක රැකගන්න ඒ මහත්වරුත් සෑහෙන්න මහන්සි වෙනවා. අපිට බැරිද ඒ අලංකරන ලද බස් රථ පරිහරණය කරන ඒ අයිතිකාර මහත්වරුන්ට සහ රියදුරු මහත්වරුන්ට නියාමනයක් කරලා ඒ මොඩිෆයි කරපු බස් ඒ අලංකරන කොටස් වලින් ඒ පාවිච්චි ගන්න සුදුසු නොසුදුසු අවස්ථා පැහැදිලි කරලා මේ දේවල් පිළිපදින්නේ නැති පිරිස් වලට නීතිය ක්‍රියාත්මක කරන එක නෙමෙයිද හරි. මේ ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම තහනම් කරොත් අපි ඇතුළුව මේ ආයතන බොහෝමයක් ලංකාවේ වහන්න වෙනවා. මේ මොඩිෆිකේෂන් කියන කන්සෙප්ට් එක ලංකාවේ විතරක් කරන දෙයක් නෙමෙයි. අපි බැලුවොත් තායිලන්ත වගේ ගොඩාක් ටුවරිසම් තියෙන රටවල් වල මේ වගේ වාහන ලස්සනට හදලා තියෙනවා. ලංකාවට එන සුද්ධියොත් මේ ලස්සනට හදපු බස්, වෑන්, කාර් වල ෆොටෝස් ගහන්න යනවා. මොකද මේ දේවල් දකින්නේ මිනිස්සු ආසයි. අපි මේ දේවල් තහනම් කරොත් නිකම්ම නිකන් බස් පාරේ දුවලා නිකම්ම නිකන් විදියට අපිට එන බස් එක මොකක් වුණත් ඒ දේවල් නිකම්ම නිකන් ගියොත් ඒ දේවල් වල වටිනාකමකුත් නැහැ. වාහන වලට ආදරය කරන පිරිස වැඩි වෙන්න ලංකාවේ වෙන්න පුළුවන් රියානතුරු අඩු වෙන. මොකද තමන් කැමති නෑ තමන් ලොකු මුදලක් වියදම් කරලා ලස්සන කරගත්ත වාහනේ නිකම්ම නිකන් නැති වෙලා යනවා. අලංකරණය බස් රථ අලංකරණය වේවා මේ වාහන මොඩිෆිකේෂන් කියන මේ ශාස්ත්‍රය මරලා දාන්නේ නැතුව ඒ දේවල් ලස්සනට අපිවත් පරිස්සම් කරගෙන මගේවත් පරිස්සම් කරගෙන හිමිකාර මහත්වරුත් පරිස්සම් කරගෙන මේ ප්‍රශ්නෙට ලස්සන පිළිතුරක් අපිට ලබා දෙන්න කියලා අපි රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.